සන්ධ්‍යාවක් ඔබ සියලු දෙනාටම. ඉතින් අදින් මට ඉදිරිපත් කරන්න තියෙන පාඩම තමයි 6 වෙනි පාඩම වන මානව රුධිර සංසරණ පද්ධතිය යන පාඩම. මිනිසාගේ දේහයේ ද්‍රව්‍ය පරිවහනය කරන පද්ධතිය ද්‍රව්‍ය පරිවහනය සිදු කරන්නේ රුධිර සංසරණ පද්ධතිය මගින්. ඉතින් සංවෘත පද්ධතියක් වන මෙම රුධිර සංසරණ පද්ධතියේ රුධිර නාලවලට රුධිරය පොම්ප කරනු ලබන්නේ හෘදය මගිනි. එසේනම් ඊළඟට මම ඔබට හෘදයක රූප සටහනක් මගින් එහි ඇති කොටස් නම් කරන්නම්. අංක 1න් හඳුන්වන්නේ උත්තර මහා ශිරාව. එතකොට මේ අංක 4න් හඳුන්වන්නේ දකුණු කර්ණිකාව. අංක 5 ත්‍රිතුණ්ඩ කපාටය. අංක 6 දකුණු කෝෂිකාව. අංක 10 වම් කර්ණිකාව. අංක 9 ද්විතුණ්ඩ කපාටය. අංක 8 වම් කෝෂිකාව. එතකොට මේ අංක 7න් පෙන්වන්නේ අදර මහා ශිරාව. අංක 11න් පෙන්වන්නේ පුපුසිය ශිරා. 12 වම් පුපුසිය ධමනිය. 13 සංස්ථානික මහා ධමනිය. 2 පුපුසිය මහා ධමනිය. හෘදයෙහි ප්‍රධාන කුටීර 4ක් තියෙනවා. ඒවා තමයි දකුණු කර්ණිකාව, දකුණු කෝෂිකාව, වම් කර්ණිකාව, වම් කෝෂිකාව. මේ කර්ණිකා සහ කෝෂිකා අතර කපාට දෙකක් පිහිටලා තියෙනවා. ඒවා තමයි දකුණු කර්ණිකාව හා දකුණු කෝෂිකාව අතර ත්‍රිතුණ්ඩ කපාටයත්, වම් කර්ණිකාව සහ වම් කෝෂිකාව අතර ද්විතුණ්ඩ කපාටයත් වෙනවා. මෙම කෝෂිකාවෙන් ආරම්භ වුණු ධමනි දෙකක් තියෙනවා. වම් කෝෂිකාවෙන් ආරම්භ වන සංස්ථානික මහා ධමනියත්, දකුණු කෝෂිකාවෙන් ආරම්භ වන පුපුසිය මහා ධමනියත් ඒවා නම් වෙනවා. මෙම ධමනි ආරම්භයේ අඩසඳ කපාට පිහිටා තියෙනවා. වම් කෝෂිකාවෙන් සංස්ථානික මහා ධමනිය ආරම්භ වන ස්ථානයේ පිහිටි අඩසඳ කපාටයත්, දකුණු කෝෂිකාවෙන් පුපුසිය මහා ධමනිය ආරම්භ වන ස්ථානයේ ඇති අඩසඳ කපාටයත් ඒ අඩසඳ කපාට දෙක වෙනවා. ඒ වගේම තමයි මෙම ධමනි වලට විවෘත වුණු ශිරා පිහිටනවා. දකුණු කර්ණිකාවට අදර මහා ශිරාවත්, උත්තර මහා ශිරාවත් විවෘත වෙනවා. වම් කර්ණිකාවට පුපුසිය ශිරා විවෘත වෙනවා. එසේනම් ඊළඟට මම ඔබට හඳුන්වා දීමට සූදානම් වෙන්නේ ධමනි, ශිරා ඒ වගේම කේශනාලිකා පිළිබඳව. ධමනි කියලා කියන්නේ හෘදයෙන් ඉවතට රුධිරය ගෙන යන නාල ධමනි ලෙසත්, හෘදය වෙතට රුධිරය ගෙන එන නාල ශිරා ලෙසත් හැඳින්වෙනවා. පුපුසිය මහා ධමනියෙන් පෙරහැරිවලට රුධිරය සපයන අතර සංස්ථානික මහා ධමනියෙන් ශරීරයේ ඇති අනිකුත් ඉන්ද්‍රියන් වලට රුධිරය ලබා දෙනවා. මෙම ධමනි ශරීරය තුළදී තවදුරටත් බෙදී පිළිවෙලින් ධමනිකා සහ කේශනාලිකා සාදයි. කේශනාලිකා එකතු වී අනුශිරාවක් සෑදෙන අතර අනුශිරා එකතු වී ශිරාවක් නිර්මාණය වේ. පෙනහැලි යුගලයෙන් ආරම්භ වන ශිරා වම් කර්ණිකාවට විවෘත වන අතර හෘදයට ඉහළින් වූ කොටසෙහි ඇති ශිරා උත්තර මහා ශිරාවටත්, හෘදයට පහළින් ඇති වූ කොටසෙහි ශිරා අදර මහා ශිරාවටත් සම්බන්ධ වේ. මෙම උත්තර මහා ශිරාව සහ අදර මහා ශිරාව දකුණු කර්ණිකාවට විවෘත වේ. ඉන්පසු අපි හඳුනා ගනිමු ධමනි
ධමනි බිත්තිවල ස්වභාවය. ධමනි බිත්ති ඉතාමත් ඝනකමින් යුක්ත වෙනවා. ඒකට හේතුව තමයි මෙම හෘදයෙන් රුධිරය පොම්ප කරන විට ඇතිවන පීඩනයට ඔරොත්තු දීම සඳහා තමයි මේ ධමනි බිත්ති ඉතාමත් ඝනකමින් පිහිටලා තියෙන්නේ. එසේනම් ධමනි බිත්ති ප්‍රත්‍යස්ථ බවින් යුක්ත වෙනවා. ශිරා බිත්ති එසේ පීඩනයක් සාපේක්ෂව බැලුවාම එසේ පීඩනයක් ඇති නොවන හින්දා ශිරා බිත්ති වල ඝනකම එතරම්ම පිහිටලා නැහැ. එහෙනම් මෙම ශිරා බිත්ති ප්‍රත්‍යස්ථ බවින් යුක්ත නොවේ. කේශනාලිකාවක් සෑදිලා තියෙන්නේ තනි සෛල ස්තරයකින්. නමුත් මෙම කේශනාලිකා විහිදිලා තියෙන්නේ සෛල අතර. එනිසා කේශනාලිකා තුළ ඇති වායු වර්ග පෝෂක මෙම සෛල වලට පරිවහනය වන අතර එම සෛලවල තියෙන බැහැර කරන නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය කේශනාලිකා තුළට විසරණය වේ. ඉන්පසු මම ඔබට හඳුන්වා දීමට සූදානම් වෙන්නේ රුධිරයේ කෘත්‍යයන් සහ එහි ඇති සංඝටක. රුධිරය ඔබට රක්ත වර්ණ දියරයෙන් දිසුවද රුධිරෙහි ද්‍රව කොටස ඇත්තේ 55% පමණි. එය රුධිර ප්ලාස්මය ලෙස හඳුන්වනවා. ඉතිරි කොටස 45% ඇත. එය රුධිරයේ ඝන කොටසයි. එය රුධිර දේහාණු ලෙස හඳුන්වනවා. රුධිරය කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒවා තමයි ප්ලාස්මය සහ දේහාණු. දේහාණු තවත් කොටස් තුනකට බෙදන්න පුළුවන්. රතු රුධිරාණු, සුදු රුධිරාණු, රුධිර පට්ටිකා. ප්ලාස්මය තව කොටස් තුනකට බෙදන්න පුළුවන්. ඒවා තමයි ජලය, ජලයේ ද්‍රාව්‍ය දෑ, ජලයේ අද්‍රාව්‍ය දෑ. රුධිර කඩාවම් අන්වීක්ෂයක් තුලින් නිරීක්ෂණය කළ විට දේහාණු වර්ග 3ක් නිරීක්ෂණය කරගන්න පුළුවන්. ඒවා තමයි රතු රුධිරාණු හෙවත් රක්තාණු, සුදු රුධිරාණු හෙවත් ශ්වේතාණු, රුධිර පට්ටිකා. රතු රුධිරාණු තුල තමයි රුධිරයේ රතු පැහැයට හේතු වන හිමොග්ලොබින් වර්ණකය අඩංගු වෙන්නේ. දේහ සෛලවලට අවශ්‍ය ඔක්සිජන් පෙනහළු වල සිට පරිවහනය කරනුයේ මෙම හිමොග්ලොබින් නැමැති ශ්වසන වර්ණකය මගිනි. සුදු රුධිරාණු රුධිර සෛලවලට ඇතුළු වන ව්‍යාධි ජනකීන් විනාශ කිරීමෙන් හෝ ප්‍රතිදේහ නිපදවීමෙන් ශරීරයට ආරක්ෂාව සපයයි. සුදු රුධිරාණු වලට උදාහරණ කිහිපයක් තමයි මොනොසොයිඩ්, වසාසෛල, බේසොෆිල, ඉයොසිනොෆිල, නියුට්‍රොෆිල කියන්නේ මේ සුදු රුධිරාණු වලට නිදසුන් කිහිපයක්. රුධිර පට්ටිකා සිරුරේ තුවාලයක් සිදු වූ විට තුවාලයේ සිදු වූ ස්ථානයේ රුධිරය කැටිති බවට පත් වී රුධිරය වහනය වීම වැළැක්වීම රුධිර පට්ටිකා මගින් සිදු වෙනවා. නමුත් වෛරස් ආසාදන වලින් ඇතිවන සමහර රෝග නිසා මෙම රුධිර පට්ටිකා ශීඝ්‍රයෙන් පහළ පැසීමක් සිදු වෙනවා. රුධිර ප්ලාස්මය. ප්ලාස්මයෙන් සිදුවෙන්නේ ප්ලාස්මයේ ප්‍රධාන කෘත්‍යය තමයි ද්‍රව්‍ය පරිවහනය කිරීම. නිදසුන් කිහිපයක්. ආහාර ජීර්ණයේ අන්තඵල khනිජ ලවණ, විටමින් දේහ සෛල කරා පරිවහනය කිරීම. ඒ වගේම තමයි හෝමෝන, එන්සයිම,
වැනි ද්‍රව්‍යයන් අවශ්‍ය ස්ථාන කරා පරිවහනය කිරීම. ඉන්පසු අපි හඳුනා ගනිමු රුධිර පාරිවිලයනය කියන්නේ කුමක්ද කියලා. රුධිර පාරිවිලයනය කියලා කියන්නේ එක් පුද්ගලයෙකුගේ රුධිරය තවත් පුද්ගලයෙකුගේ ශරීරගත කිරීම. රුධිරය දායාද කරන පුද්ගලයා දායකයා ලෙසත් රුධිරය ශරීරගත කරගන්නා පුද්ගලයා ප්‍රතිදේහකයා ලෙසත් ප්‍රතිග්‍රාහකයා ලෙසත් හඳුන්වනවා. නමුත් මේ රුධිරය එක් පුද්ගලයෙකුගේ රුධිරය තවත් පුද්ගලයෙකුගේ ශරීරගත කිරීම හැම පුද්ගලයෙකුටම එසේ කරන්න බෑ. රුධිර පාරිවිලයනයේදී සලකා බැලිය යුතු ප්‍රධාන කරුණු දෙකක් තියෙනවා. ඒ තමයි රුධිර ඝන ගැලපීම සහ රුධිරයේ රීසස් සාධකයේ ගැලපීම. රුධිරයේ ප්‍රධාන ඝන හතරක් තියෙනවා. ඒ තමයි AB සහ O කියලා. ඒ කියන දායකයට A සහ AB කියන ප්‍රතිග්‍රාහකයාට රුධිරය ලබා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි B කියන දායකයාට AB කියන ප්‍රතිග්‍රාහකයන්ට AB කියන දායකයාට AB කියන ප්‍රතිග්‍රාහකයාට පමණකුත් O කියන ප්‍රතිග්‍රාහකයාට AB B O කියන ප්‍රතිග්‍රාහකයන්ටත් රුධිරය ලබා දිය හැකියි. එසේනම් ඔබට පෙනෙනවා ඇති O කියන දායකයාට ඕනෑම ගණයේ පුද්ගලයෙකුට රුධිරය ලබා දිය හැකි බව. එසේනම් O කියන්නේ සාර්ව දායකයා ලෙස හැඳින්වෙනවා. AB කියලා හඳුන්වන්නේ සාර්ව ප්‍රතිග්‍රාහකයා. ඒ කියන්නේ AB කියන ප්‍රතිග්‍රාහකයාට ඕනෑම රුධිර ගණයේ ඇති පුද්ගලයෙකුගේ රුධිරය ලබා ගත හැකියි. ඒ නිසා AB සාර්ව ප්‍රතිග්‍රාහකයා ලෙස හඳුන්වනවා. ඉන්පසු රුධිර පාරිවිලයනයේදී රුධිර ඝන ගැලපීම කෙරෙහි පමණක් අවධානය යොමු කරලා විතරක් බෑ. රීසස් සාධකයේ පිළිබඳවත් සැලකිලිමත් විය යුතුයි. රීසස් සාධකය සහිත නම් RH ධන ලෙසත් රීසස් සාධකයේ රහිත නම් RH ඍණ ලෙසත් හඳුන්වනවා. එසේනම් රුධිර වර්ගය ප්‍රකාශ කිරීමේදී රීසස් සාධකයත් රුධිර ඝනයේ එකතුවත් දෙකෙහිම එකතුවෙන් තමයි රුධිර වර්ගය ප්‍රකාශ කරන්නේ. නිදසුන් A positive A negative, B positive B negative, AB positive AB negative, O positive O negative ලෙස හඳුන්වන්න පුළුවන්. රීසස් සාධකය සහිත පුද්ගලයෙකුට රුධිරය ලබා දෙන්න පුළුවන්. රීසස් සාධකය සහිත පුද්ගලයෙකුට පමණයි. රීසස් සාධකයේ රහිත පුද්ගලයෙකුට රීසස් සාධකයේ සහිත සහ රීසස් සාධකයේ රහිත කියන ප්‍රතිග්‍රාහකයන් දෙදෙනාටම රුධිරය ලබා දිය හැකියි. එසේනම් ඊළඟට මම හඳුන්වන්නම් රුධිර ශ්ලේෂණය යනු කුමක්ද කියලා. රුධිර පාරිවිලයනය කළ ප්‍රතිග්‍රාහකයෙකුගේ දේහය තුළ රුධිරය කැටිති බවට පත්වීම රුධිර ශ්ලේෂණය ලෙස හැඳින්වේ. රුධිර ශ්ලේෂණය සිදුවන්නේ රුධිර ඝන නොගැලපීම නිසා. ඊළඟට රුධිර සංසරණ පද්ධතියේ මනා ලෙස පවත්වා ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග කිහිපයක් හඳුනා ගනිමු. ලුණු භාවිතයෙන්
ලුණු භාවිතය අඩු කිරීම, තෙල් සහිත ආහාර මනා පාලනයකින් යුතුව ගැනීම, ආහාර එළවලු පළතුරු වැඩියෙන් ආහාරයට එකතු කර ගැනීම, දුම්වැටි, මත්පැන්, මත්ද්‍රව්‍ය වැනි දේවල් වලින් වැළකීම වගේ දේවල් රුධිර සංසරණ පද්ධතියේ ආරක්ෂාවට ගත හැකියි. එසේනම් මගේ ඉදිරිපත් කිරීම මෙතනින් අවසానයි. අසස් සිටි ඔබ සැමට දළදා සම්ද පිහිටා.